හලාවත ප්‍රදේශයෙන් අතිශය පිළිකුල් සහගත පුවතක් වාර්තා වෙනවා. ඖෂධ ඇලවි කිරීමේ මුවාවෙන් තරුණියන් සහ කාන්තාවන් දඩයම් කළ ඖෂධසල් හිමියෙකු සහ ඔහුගේ සහායකයෙකු හලාවත කොට්ටාස විෂමද්‍රව්‍ය ඒකකය මගින් කොටු කරගෙන තිබෙනවා. මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම සැකකරු තම සහෝදරයා වන වෛද්‍යවරියකු බියද සහාය ඇතිව ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි. ඔහු වෙත පැමිණෙන ලාබාල තරුණියන්ට සහ කාන්තාවන්ට මත්පෙති සහ විවිධ මද්‍රව්‍ය ලබා දී ඔවුන්ව සිහිමූර්ඡා කර හෝ සිහිය විකල් කර අපයෝජනය කර ඇති බව පොලිසිය පවසනවා. සැකකරු විසින් මෙම කාන්තාවන් අපයෝජනය කරන අවස්ථාවේදී ඔවුන්ගේ නිර්වත් දර්ශන සහ අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ ඊතා සංවිධානාත්මිකව සහ සූක්ෂම ලෙස කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුගේ මෝටර් රථය පරීක්ෂා කළ පොලිසිය පුදුමයට පත්ව තිබෙනවා. එහි තිබී පහත දෑ සොයාගෙන තිබෙනවා. මත්පෙති 571ක් හා හෙරෝයින් මිලිග්‍රෑම් 11760ක්. අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මෙම ඖෂධසල් හිමියාද අයිස් සහ ගංජා යන මද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවයි. මෙම ජාවාරමට සම්බන්ධ බව කියන වෛද්‍යවරයා සහ අනෙක් පිරිස් සෙවීමට හලාවත පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.